හරි ලියගෙන ගානක් 319 වර්ගය ඍණ 318 වරක් 320 319 වර්ගයේ ඍණ 318 වාරයක් 320 සාධක දැනුමෙන් සුළු කරන්න සාධක දැනුමෙන් අගය ලබා ගන්න සාධක දැනුමෙන් අගය ලබා ගන්න කරගෙන යන්න ඉක්මනට කරන්න විනාඩියක් මේක නවත්තලා කරන්න විනාඩියක් මේක නවත්තලා කරන්න සාධක දැනුමෙන් කරන්න හරිද කවුරුත් කරන්න එපා මේ මෙයාගේ වර්ගය බැලුවා මෙයා වැඩි කරා අඩු කරා එහෙම හරියන්නේ නැහැ සාධක දැනුම මේකට භාවිතා කරන්න ඕනේ හරි සාධක දැනුමෙන් සුළු කරන්න ඕනේ කරගෙන යන්න හරි මම පටන් ගන්නවා මේකේ මෙන්න බලන්න වැඩි මේකේ 319 වර්ගයේ ඉන්නවා මම මෙයාව ටිකක් නිරීක්ෂණය කරනවා තේරුණාද මම එතකොට මෙයාව දකිනවා 319 ආකාරයෙන් මට ලියන්න පුළුවන් සහ මේ 320 මට ලියන්න පුළුවන් මෙයාව 319 ආකාරයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් හරි බලන්න වැඩි දැන් මේ 318 කියන එක නා මම ලියනවා 319 ධන 319 ඍණ 1 ලෙස මේ බලන්න වැඩි මේ 318 කියන එක නා මට ප්‍රකාශ කරන්න පුළුවන් 319 ඇසුරෙන් 319 එකක් අඩු කළ විට 318 ලැබෙනවා 319 එකක් අඩු කරාම 318 මට ලැබෙනවා සහ මෙයා 320 මට ගන්න පුළුවන් 319ට එකක් එකතු කළ විට මෙයා මට ගන්න පුළුවන් 319ට එකක් එකතු කළ විට 320 මට ලැබෙනවා හරි බලන්න වැඩි මෙයා ලියනවා 319 වර්ගයේ ඍණ මෙයා ගන්නම් 319 එකක් අඩු කරාම 318ක් එනවා මට 319 එකක් අඩු කළ විට 318ක් මට එනවා තේරුණාද එහෙනම් මේ 320 මම ලියන්නම් 319ට එකක් එකතු කරාම එනවයි කියලා මේ 320 මට ගන්න පුළුවන් මේ 319ට එකක් එකතු කළ විට හරිද ඔන්න එහෙනම් මට මේ තියෙන අවශ්‍ය කරන දෙක දැන් ඇවිල්ලා තියෙනවා දැන් මේ බලන්න දැන් මෙයාලා දන්න හැඩ දැන් මේ ඉන්නේ දන්න හැඩයක් තේරුණාද මේ සාධක දෙක මෙතනට හදාගත්තට පස්සේ මෙතනින් එහා මේ ගානේ කරන්න කිසිවක් නැහැ මේක දැක්ක ගමන් උත්තරේ 1යි කියලා පේන්න ඕනේ තේරුණාද උත්තරේ 1යි කියලා පේන්න ඕනේ හරි මේ බලන්න දැන් මෙයා අපි දන්න දෙයක් මේ බලන්න මෙයා A වර්ග ඍණ B වල වර්ගේ මෙයා අපි ලියනවා පුතා වර්ග දෙකක අන්තරයක් ලෙස එකක් A ඍණ B අනිත් එක්කෙනා A ධන B A ඍණ B A ධන B ආකාරයෙන් මට මෙයා කියන්න පුළුවන් හරිද මේක සාමාන්‍ය පෙළ දෙයක් මේක 9 වසරේ අපේ තියෙන පොඩි තියරියක් තේරුණාද මේක 9 වසරේ තියරි පාඩයක් එහෙනම් මේ ඉන්නේ වර්ග දෙකයි අන්තරයයි එහෙනම් අපි කියන්නේ මෙයාට වර්ග දෙකක අන්තරය කියන්නේ අඩු කිරීම ඒක නිසා වර්ග දෙකක අන්තරය කියලා කියනවා එහෙනම් මෙයා ලියන්නේ මෙයාගේ වර්ගය අමතක කරලා ලියනවා එයාගේ ඍණාගේ සහ එයාගේ ධනාගේ ඔච්චරයි දැන් මේ බලන්න දැන් මේ දෙන්න නිරීක්ෂණය කරන්න මේ දෙන්න නිරීක්ෂණය කරාට පස්සේ මේ දෙන්න සමානයි මේ දෙන්න සමානයි සහ මේ දෙන්න සමානයි ඒක නිසා මේ ඉන්නේ 319 වර්ග ඍණ එකේ වර්ගය කියලා අපිට පේන්න ඕනේ හරිද ඒක දකින්න ඕනේ එහෙනම් අපිට මෙයා ගන්න පුළුවන් 319 වර්ගයේ ඍණ චුටි වරණක් දාමු මෙයා ලියන්න පුළුවන් 319 වර්ග ඍණ එකේ වර්ගයේ ලෙස රයිට් හරි ඊට පස්සේ මට මෙයාගේ වරහන් ඉවත් කරගන්න පුළුවන් 319 වර්ගය මෙයා ඍණයි ධනයි ඍණ වෙනවා 319 වර්ගය මෙයා ඍණයි ධන වෙලා එකේ වර්ගය එකක් වෙනවා මේ දෙන්න කැපිලා යනවා සමාන උත්තරේ එකක් එනවා හරි කරගෙන යන්න